හායි යාළුවනේ. අද අපි පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලින්ම යනවා ෆැමිලි එකට. ඒකට අවශ්‍ය දේවල් ගන්න. ලෝකෙ පුරාම මං හිතන්නේ ලක්ෂ ගණනක් ඉන්නවා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමරන අපේ ශ්‍රී ලංකාවේ යාළුවෝ. ඉතින් මගේ යාළුවත් හිතුවා අපි මෙහි පුංචිවට අපිට පුළුවන් විදිහට අලුත් අවුරුදු සමරමු කියලා. ඉතින් මගේ යාළුවා එකකතාවයකට ආවා කැවිලි පෙවිලි මොනවා හරි හදමු කියලා. එතකොට අපි දැනට මතක් වුණේ ඉන්දියන් සුපර් මාකට් එක. මොකද අපේ ලංකාවේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියලා තමයි සමරන්නේ. ඒ කියන්නේ අපේ දමිළ යාළුවොත් අපි හා සමානව කැවිලි පෙවිලිම තමයි හදන්නේ. ඉතින් අපි ඒ නිසා ඉන්දියන් සුපර් මාකට් එකට ගියා කොකිස් අච්චුවක් හොයාගන්න. ඒක ඇත්තටම කොකිස් අච්චු තිබිලා තියෙනවා. අපි ෆොටෝස් පෙරලා අහුවට පස්සේ තිබුණා කියලා කිව්වා. ඒගොල්ලෝ හැමතැනම පෙරලා හිව්වා හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ලංකාවේ යාළුවෝ අලුත් අවුරුද්ද සමරන්න ලෑස්ති වෙනවා කියලා තමයි අපිට ඒ වෙලාවේ හිතුනේ. ඉන්දියන් සුපර් මාකට් එකේ කැවිලි ಜಾති හදන්න අවශ්‍ය එසන්ස් වර්ග, පිටි වර්ග ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් මේකෙන් කලෙක්ට් කරගන්න පුළුවන් අවශ්‍ය දේවල්. ඇත්තටම මම එළියට බැස්සේ සිකුරාදා කියලා අමතක වෙලා. ඇත්තටම සිකුරාදා කියන්නේ මේ රටවල් පට්ටම කාර්යබහුල දවස්. ඉතින් කොහොමද ඉක්මනට බඩු ටික අරගෙන ඉක්මනට එළියට ආවා. අපි ලෑස්ති වෙන්නේ පුළුවන් විදිහට චූටිපට කතාර්වල අපේ අවුරුද්ද සමරන්න. ඉතින් අපි හිතුවා මුං කැවුම් ටිකක් එහෙම එතකොට තව මොන හරි කැවිලි ටිකක් හදමු කියලා. මොකද ඉන්නේ අපි දෙන්න විතරනේ. ඉතින් මට තව යාළුවෙකුත් සෙටුණා. එයාත් එයාගේ හස්බන්ඩ් තමයි ඉන්නේ. ඉතින් අපි දෙගොල්ලෝ පුළුවන් විදිහට කැම ටිකක් හදලා බෙදා හදාගෙන අපේ අවුරුදු තවත් රසවත් කරගන්නමු කියලා හිතුවා. ඉතින් අපි දෙන්න මේ වගේ කැවිලි ටිකක් හදන්න පටන් ගත්තා. අපේ කැවිලි වලට මුං කැවුම් එතකොට කොකිස් වගේ දේවල් එකතු වුණා. අපිට කොකිස් අච්චුවක් හොයාගන්න බැරුව අපි හැමතැනම හෙව්වා. කොහොම හරි ෆයිනලි අපිට කොකිස් අච්චුවකුත් හම්බුණා. ඉතින් අපි හරිම සතුටින් තමයි මේක සංවිධානය කරගත්තේ. පොඩි දුකක් තියෙනවා තමයි අපේ පවුලේ අය පොඩ්ඩක් නැති එක පිළිබඳව. ඒ වුණාට අපි ඉතින් චූටිවට අපේ අවුරුද්ද මේ සමරන්න හැමදේම ලෑස්ති කරගත්තා. කන්නාස රසවත් කරලා මෙන්න මේ රස කොකිස් හදාගන්නේ කොහොමද කියලා මම මිශ්‍රණය පොඩක් හදලා කොකිස් ටිකක් හදලා try කරලා බලුවා හරියනවද කියලා. මොකද සාමාන්‍ය කොකිස් අච්චුවක් අපි පදම් කරලා එහෙම ගන්න ඕනේ. ඉතින් අපි ඉන්දියන් එකට ගිහින් කොකිස් අච්චුවක් හෙව්වා අපිට කොකිස් අච්චුවක් හම්බුනේ නැහැ. ෆයිනලි අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ගාව තියෙනවා කියලා මෙන්න මේ වගේ මල් හැඩති කොකිස් අච්චුවක් හම්බුණා. ඉතින් අපි ඒක ෂේප් එකකින් කොකිස් හදන්න පටන් ගත්තා. කොකිස් එක මම ඉතින් මිශ්‍රණය මුලින්ම මම හදාගත්තා. ඉතින් මම කියන්නම් කොකිස් මිශ්‍රණයට අවශ්‍ය දේවල්. සුදු හාල් පිටි, එතකොට පොල් කිරි, කහ, ලුණු කුඩු සහ සීනි පොඩ්ඩක්. ඊට අමතරව ඕගොල්ලන්ට අවශ්‍ය නම් පොඩ්ඩක් චූටි චොප් කරලා කපාගත්ත කරපිංච දාගන්න පුළුවන්. එතකොට තවත් රසවත් කරගන්න පුළුවන්. මම ඉතින් මේක හදලා තියෙන කරපිංච දාලා තලයට කිහිපයක් ඒප කරලා ඔයාලගේ කොකිස් එක කැමති විදිහට රසවත් කරගන්න. ඊට පස්සේ එකක් දාලා බලන්න කොකිස් හොඳට ගැලවෙනවද කියලා. එහෙමනම් ඔයාලගේ පදම හරි. නැත්නම් බිත්තරයක් එහෙම දාලා පොඩක් මික්ස් කරලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් ක්‍රිස්පි විදිහට ඔක රසවත් කරගන්න පුළුවන්. කොකිස් අච්චු ගන්න ඩේ ටු ඩේ එකේ තියෙනවා කියලා කවුරු හරි මට කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් පොඩක් try කරලා බලන්න අවුරුදු නැතත් කොකිසක් හදලා කන්න. කොහොම හරි දවස් දෙකක් ඇතුළත කෑම බීම ගොඩාක් මං හදාගත්තා. දවස පුරාම එක කෑම හදමුම අන්තිමේටම තෝරගත්තේ අත රස චුට්ටක් හදන්න. ඒකට ඕන වෙනවා අපිට තෙත හාල් පිටි, එතකොට පාම් පිටි, ඒකටම අපි එකතු කරගන්නවා තල ඇට කිහිපයක්, ඒ වගේම එනසල් ඇට කිහිපයක්. ඊට පස්සේ අපිට තියෙන ඒ ටික හොඳට මික්ස් කරගෙන සීනි චුට්ට කැරමල් කරගන්න. සීනි කැරමල් කරගත්තට පස්සේ වතුර ටිකක් දාලා හොඳට පෙන එනකන් අපි ඒක හොඳට මික්ස් කරගන්න. උල් ගාල් හදා ගන්න ගමන් ඉක්මනට අර පැණියකට අපි එකතු කරගන්නවා පිටි ටික. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. අතේ පොල් තෙල් චුට්ටක් දාලා මේ වගේ කුලි කරලා ඊට පස්සේ අපිට මේ වගේ ලස්සනට වඩවගෙන තෙලේ දාලා ලස්සනට රසට කැවුම් ටික හදාගන්න තමයි තියෙන්නේ. රෙසිපිය දාන්නේ නැති වුණත් මම අන්තිමේටම නෑරන් කැවුම් ටිකක් සහ කිරියලුව ටිකකුත් හදාගත්තා. ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් ඈත් වෙලා කටාරවල ගෙවුණු අවුරුදු තමයි මේ. ගොඩාක් අම්මවයි තාත්තවයි මතක් වුණා. ඒ වගේම පවුලේ අයවත්. ඉතින් මේ කාලෙට ලංකාවේ නම් අපි හැමෝම එකතු වෙලා ගොඩාක් විනෝද වෙනවා, පාටි දානවා. ඒ හැමදේමත් එක්ක ඉතින් ලොකු දුකකුත් තියෙනවා. ඒත් ඉතින් එහෙමයි කියලා අපිට මෙහි හැමදේම අතහැරලා දාලා ඉන්න බැරි නිසා මම කැම ටිකක් හදලා චූටියට අවුරුදු මේසයක් හදාගත්තා. ඒ ටික හදාගන්න හිතුවෙම මගේ මානසික නිදහසමට ගොඩාක් වටින නිසා. අපිට මේ වගේ දේවල් කරනකොට පොඩක් හිතට සැහැල්ලුයි. ලංකාව මතක් වෙනවා, පවුලේ කට්ටිය මතක් වෙනවා. ඒගොල්ලෝ මතක් කරගෙන තමයි මම මේ හැමදේම කරේ.
ඉතින් මේ මෙමරිස් ටික තමයි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම හිතුවේ. මොකද අපිට ඇත්තටම අපිව ජීවත් කරවන්නේ අපේ මතකයන්. ඉතින් මේ මතක සටහනත් අපේ ජීවිතවලට ලස්සන මතක සටහනක් වෙයි කියලා මම හිතනවා. හැමෝටම ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම ආරක්ෂිතව පරිස්සමට ඉන්න.